මම දැක්ක මේ කෙනෙක් විසින් තව කෙනෙකුට කරපු අපහාසයක් සම්බන්ධව සමාවිලලා එක්තරා පුද්ගලයෙක් විසින් එක්තරා තැනැත්තියක විසින් දාපු පෝස්ට් එකක් මේ දවස්වල කට්ටිය ෂෙයා කරනවා. මට හිතුණා පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධ නීති ගැන චුට්ටක් කතා කරන්න. අපිට භාෂණ නිදහස තියෙනවා. හැබැයි භාෂණ නිදහසේදී අපිට කරුණු දක්වන්න, කරුණු ප්‍රකාශ කරන්න, කරුණු ඉදිරිපත් කරන්න ඒ වගේ දේවල් වලට නිදහස තියෙනවා. හැබැයි එකෙන් අදහස් වෙන්නේ අපිට ඕන කෙනෙකුට ඕන විදිහකට ඕන ප්‍රකාශයක් කරලා ඒක සම්බන්ධව ඒ කෙනෙකුගේ චරිතයක් ඝාතනය වෙන විදිහට ප්‍රකාශනයකුත් කරන්න අපිට අයිතියක් තියෙනවා කියලා. මේක ඇත්තට මේ දිලික්ත නීතිය තමයි මේකට අදාළ වෙන නීති කොටස. දිලික්ත නීතිය කියන්නේ පොඩක් රෝම පැත්තට බර රෝම ලන්දේසි නීතිය එක්ක ලංකාවට ආව එකක් ඉංග්‍රීසි නීතියෙන් මේක තෝරත නීතිය කියලා තියෙනවා. නමුත් මේක දිලික්ත නීතිය තමයි වැඩිපුරම මේකට අදාළ වෙන්නේ. ඒකදී ඔය අපි ගැඹුරින් කතා කරොත් එහෙම අක්ෂය ඉන්ජුරියම් ඊට පස්සේ ඇක්විලින් වගේ නඩු කරලා තමයි දිලික්ත නීතිය කතා කරන්නේ. එතකොට ඔය අපහාස නීතිය සම්බන්ධවයි තියෙන්නේ අක්ෂය ඉන්ජුරියම් වගේ නඩු කර. එතකොට මේකෙදී වෙන්නේ කවුරු හරි කෙනෙක් සාපරාධී අපහාසයක් කරලා තියෙන්න ඕනේ. කෙනෙකුගේ චරිත ඝාතනයක් වෙන විදිහට නොකරපු දෙයක් කරා කියලා ඒ වගේ දේවල් වලින් අපහාසයක් කරලා තියෙන්න ඕනේ. එතකොට කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන තමන් ඒ දේ කරේ නැහැ කියලා. හිතන්නකෝ දැන් මට කවුරු හරි කෙනෙක් මොකක් හරි දෙයක් මම කරා කියලා කියනවා. හැබැයි මම එහෙම දෙයක් කරපු කෙනෙක් නෙමෙයි නේද. මට එහෙම චෝදනා නැත්නම් එතන අන්න එතනදී මට අපහාසයක් වෙලා තියෙනවා. ඇත්තට මෙතනදී බලන්නේ කෙනෙකුගේ කීර්ති නාමය. කලින් තිබුණු කීර්ති නාමයට මේ ප්‍රකාශය නිසා හානියක් සිදු වුණා. ඒකට එහෙම හානියක් සිදු වෙලා තියෙනවා. ඊට අදාළව වන්දි මුදලක් ලබා දෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ අතර කෙනෙකුට කියන්න පුළුවන් තමන් මේ ප්‍රකාශය කරේ වරප්‍රසාදනීය තත්ත්වයක් මත කියලා. දැන් හිතන්න පාර්ලිමේන්තුවේදී මොකක් හරි දෙයක් විවේචනය කරනවා කියලා. ඒ වගේ වෙලාවකදී ඒක විවේචනය කිරීම සම්බන්ධව නඩු මාර්ගයකට යන්න හැකියාවක් නැහැ. ඒතකොට එයාට කියන්න පුළුවන් මේක මම වරප්‍රසාදනීය මට්ටමකින් කරේ කියලා. හැබැයි ඒ වගේම කියන්න පුළුවන් මම මේ කියපු දේ ඇත්ත. මම මේ කියපු දේ ඇත්ත නම් ඒක අපහාසයක් සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි මේ කියපු දේ ඇත්ත කියලා ඔප්පු කරන්න. අන්න ඒ වගේ දෙයක්. හැබැයි කවුරු හරි කෙනෙක් වෙනුවෙන් කරපු ප්‍රකාශයක් වමට ඔප්පු කරගන්න බැරි වෙනවා අන්න එතනදී ඒක අපහාසයක් විදිහට සලකන්න පුළුවන්. මේක හැම වෙලෙම තේරුම් ගන්න ඕන දේ තමයි භාෂණ නිදහස වල්බూరు නිදහසක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ඕන දෙයක් කියන්න බෑ පුද්ගල සම්බන්ධ. ඒතර භාෂණ නිදහස කියන දේ වල්බూరు නිදහසක් නෙමෙයි. එතකොට කෙනෙකුට ඒක ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. තව කෙනෙකුට අපහාසයක් සිද්ධ වෙන ආකාරයේ ප්‍රකාශනිකුත් කරන්න බෑ. එන්න ඔය වගේ දේවල් කන්ට්‍රෝල් කරන්න නීති සමස්තලා තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මුද්‍රණය කරලා බෙදා හැරියද, ඊට පස්සේ Facebook එකේ පෝස්ට් කරාද, ඊට පස්සේ වීඩියෝ එකක් විදිහට මේ මම කතා කරනවා වගේ වීඩියෝ එකක් විදිහට එළියට දැම්මද? ඒ මොකද අදාළ නැහැ. මොකක් හරි දෙයක තියෙනවා ඒකට අදාළ සාක්ෂිය. සමහර වෙලාවවලදී සමහර තැනක තමන්ට වෙච්ච අපහාසයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවකදී තමන්ට එතන සාක්ෂිකාරයෙක් වීඩියෝ මුකුත් සාක්ෂි නැහැ. රෙකෝඩින් මුකුත් නැහැ වගේ වෙලාවකදී සාක්ෂිකාරයෝ මාර්ගයෙන් මේ නඩුවක් අරගෙන යන්නත් පුළුවන්. හැබැයි වඩාත් හොඳයි මොන හරි සාක්ෂියක් තියෙන එක ඔප්පු කරගන්න හරිම ලේසි. අපහාසයකදී වැදගත්ම දේ තමයි අපි වෙනුවෙන් අපිට කරපු අපහාසය මේ ප්‍රසිද්ධිය කරලා තියෙනවා කියන එක. දැන් හිතන්නකෝ දෙන්නෙක් අතර සිද්ධ වෙන කතා බහක් කියන එක අපහාසයක් විදිහට සලකන්න අමාරුයිනේ. ඒතර දැන් ප්‍රසිද්ධිය කියනවා. දැන් හිතන්නකෝ මගේ Facebook page එකේ ඉන්නවා followers 2000ක් 3000ක් විතර. මම මොකක් හරි post එකක් දානවා කවුරු හරි කෙනෙකුට බෑනලා මොකක් හරි කරලා. ඒතකොට ඒකෙන් සිද්ධ වෙන අපහාසයක් අර 2000 3000ම දකින්න නිසා ඒගොල්ලෝ මත අර මම post එක දාන කෙනා මත වැරදි ප්‍රතිරූපයක් ඇතිවීම මත එයාට අපහාසයක් සිද්ධ වෙනවා කියලා සලකන්න පුළුවන්. ඊට වඩා ඒකේ බරපතල තත්ත්වය වැඩි වෙනවා. මගේ followers වැඩි වෙන්න. හිතන්නකෝ මම මිලියන් 5ක විතර followers ඉන්න fan base එකක් ඉන්න ලොකු celebrity කෙනෙක්. එහෙම වුණොත් මම කියන දේට value එකක් තියෙනවා. මම කියන දේ බලලා මිනිස්සු ප්‍රමාණය වැඩි. ඒතර මම කවුරු හරි කෙනෙක් වෙනුවෙන් මොන හරි දෙයක් ලියනවනම් මොන හරි දෙයක් කියනවනම්
ඒ කෙනෙකුට වෙන්න තියෙන අපහාසයේ ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ වෙලාවකදී තමයි සිද්ධ වෙච්ච අපහාසය සම්බන්ධව සාක්ෂි ටික එකතු කරගන්න පුළුවන් නම් ඒකට අදාළ නීත්‍යානුකූල කටයුතු කරන්න සාමාන්‍ය මේක දිසාධිකරණය තමයි නඩු පවරන්නේ. නඩු පවරලා වන්දි නඩුවක් විදියට යනවා. මේ අපහාසයට අදාළව සාක්ෂි විභාග කරලා අදාළ සාධාරණ තීන්දුවක් ගරු අධිකරණේ ලබා දෙනවා. ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න ඕන කවුරු හරි කෙනෙක් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරනකොට කවුරු හරි කෙනෙක් සම්බන්ධව අදහස් ප්‍රකාශ කරනකොට ටික කල්පනා කරන්න ඕන අපි කටින් පිට වෙන වචන මොන වගේද කියන එක සම්බන්ධව. සහ ඒකෙන් තවත් කෙනෙකුට අපහාසයක් සිදු වෙනවා. තවත් කෙනෙක් නොකරපු දෙයකට වැරදිකාරයක් කරනවා. ඔන්න ඔය දේවල් ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති Facebook එකේ සමහර වෙලාවල් වලදී අපි දකින පෝස්ට් වලින් පුද්ගලයන්ට කොච්චර අපහාස සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමන්ට අපි සාමාන්‍ය පුද්ගලයන්ට අපි නොකරපු වැරදි වලට කොච්චර චෝදනා කරනවා. සමහර වෙලාවල් වලදී කමෙන්ට් දාලා බයිනවා ජීවිතේට නොකරපු වැරදි කියලා. ඒ වගේ අවස්ථාවලදීත් අපිට සිද්ධ වෙන අපහාසය තමයි. හැබැයි ඉතින් අපි ඕවගේ මැත්තේ එල්ලීගෙන යන්නේ නැහනේ. ඒ නිසා ඒවට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ මිසක් එතනින් අපහාසයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අදාළ නීතිමය තත්ත්වයක් ලංකාව ඇතුළේ නැහැ කියලා හිතන්න එපා. ඒවට අදාළ නීති තියෙනවා. වැඩේ කියන්නේ අසාධාරණයට ලක් වෙන අය ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා. අසාධාරණයට ලක් වෙන අය සද්ද නොකර හිටියා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒකට අදාළ නීතියක් නැහැ කියලා. හොඳද? ඒක නිසා හැමෝම කල්පනාකාරී වෙන්න ඕන. තවත් කෙනෙකුට විරුද්ධව අදහස් ප්‍රකාශ මොනවා හරි මතයක් ප්‍රකාශ කරනකොට තවත් කෙනෙකුට අපහාස කරනකොට කල්පනාකාරී වෙන්න ඕන. නීතිය තමන්ගේ පැත්තට කැරකිලා එනකොට අර කරපු අපහාස අර කරපු නිନ୍ଦා ඒ දේවල් වලට වග උත්තර බඳින්න සිද්ධ වෙනවා කියන එක. ඒක නිසා හැමෝම කල්පනාකාරී වෙන්න, හැමෝම සමාජයේ සුබ සිද්ධිය සඳහා, සමාජයේ යහපැවැත්ම සඳහා වචන පාවිච්චි කරන්න. ඔන්න ඔය වගේ දේවල් වලින් හැම වෙලේම කල්පනා කරන්න ඕනේ. අපි සමාජයට දෙන දේ තමයි අපිට ප්‍රතිවිරුද්ධව පෙරලා අපිට හම්බෙන්නේ. ඒක නිසා හැම වෙලේම කෙනෙකුට අපහාස කරන එක, සමාජ මාධ්‍ය ජාල වලින් බොරු ප්‍රචාර යවන එක, ඔන්න ඔය දේවල් වලට මැදිහත් වෙන්න එපා. තමන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු අවධානයක් තියෙනවා. හරි, එහෙනම් බොහොම ස්තුතියි. මම ඕක ගැන අද කතා කරේ. මම විශේෂයෙන් අද උදේ එනකොට දැකපු දෙයක් නිසා මේ වගේ දේවල් ඉතින් ඉස්සරහට වෙන්නේ නැතුව තියෙන එක සහ මේ වගේ දේවල් වලට ඕගොල්ලෝ අහු වෙන්නේ නැති වෙන්නේ ඉන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් බොහොම ස්තුතියි.